ඔයාලට මතක ඇතිනේ අපේ රෝඩ් ට්‍රිප් එක. ඒ කිව්වේ රත්නපුර ටවුන් එකේ ඉඳන් හපුතලේ දක්වා යන්න පටන් ගත්තා. අපේ බොහොම සුන්දර රෝඩ් ට්‍රිප් එක. හරි. ඉතින් අපි එහෙනම් උදේම අපේ ඉතිරි නැරඹුම් ස්ථාන ටික බලා ගන්නට පිටත් වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒ යන අතරමඟ තමයි මේ ඔයාලා දකින සුන්දර ස්ථානය හම්බ වුණේ. මේ තැනට කියන්නේ කළුපහන ඩබල් බ්‍රිජ් එක කියලා. මෙතන තියෙන පාලම් දෙකෙන් එකක් ගොඩාක් පැරණි එකක්. අනික නම් අලුතෙන් ඉදිකරපු එකක්. මේ පාලම් දෙක හපුතලේ දිශාවට යාම සඳහා පැරණි පාලමත් හපුතලේ සිට කොළඹ දිසාවට යාම සඳහා අලුත් පාලමත් භාවිතා කරනවා. කළුපහන ඩබල් බ්‍රිජ් එක යටින් ගලා බසින මේ ලස්සන පිරිසිදු ඒ වගේම බොහොම හීතල දිය පාර තමයි වේලිඔය. සුන්දරත්වයෙන් පරිපූර්ණ පාරාදීසයක් වන මේ කළුපහන ප්‍රදේශය පහුකර යන ඔයාලත් මේ අපූරු පාලම් ද්විතය හා වේලිඔයෙන් දියනාගෙන යන්නත් අමතක කරන්න එපා කියලා ඉතින් අපි මතක් කරනවා. ඊළඟට අපි හිතුවේ ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ල බලන්න යන්න. නමුත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වහලා දාලා තිබ්බ නිසා ඔන්න ඉතින් අපිට ඒ ගමන යන්න නම් බැරි වුණා. කළුපහන ප්‍රදේශයට සමුදේලා හල්දුම්මුල්ල පැත්තට යන ගමන් තමයි ඔන්න අපි මේ ඉන්නේ. ඒ යන අතරමඟ තමයි මේ ලස්සන දිය ඇල්ල හම්බ වුණේ. ප්‍රධාන පාරට මුහුණලා කඩා වැටෙන මේ දිය ඇල්ලට කියන නම තමයි හල්දුම්මුල්ල ඇල්ල. මේ ගලා බසින ජලය ප්‍රධාන පාර යටින් ගලාගෙන ගිහලා ප්‍රපාතයකට කඩා හැලෙනවා. මේ දිය ඇල්ල ගොඩක් උස නම් නැහැ. ගල් පර්වතයේ හැදුණු පඩිපෙල්ලාකාරයේ රැලි මතින් තමයි මේ දිය ඇල්ල රටා සහගතව බොහොම අපූර්වට පහතට කඩාගෙන වැටෙන්නේ. මේ වගේ පුංචි දියඇලි කිහිපයක්ම ප්‍රධාන මාර්ගයට මුහුණලා කඩාගෙන හැලෙනවා. ඉතින් අපි හිතුවා හපුතලේ යන්න කලින් බෙරගල හන්දියෙන් පහලට හැරිලා ලංකාවේ තෙවනියට උස්සම දිය ඇල්ල වන දියලුම ඇල්ලත් බලාගෙනම යන්න. අපි දැන් එන්නේ බෙරගලින් හැරිලා වැල්ලවාය පාරේ ඉදිරියට යනවා. ඒ යන අතරමඟ තමයි මේ ලස්සන කුඩා දිය ඇල්ල හම්බ වෙන්නේ. වැල්ලවාය මාර්ගයට මුහුණලා කඩාගෙන වැටෙන මේ දිය ඇල්ලත් ප්‍රධාන මාර්ගය යටින් ගලාගෙන ගිහිල්ලා අනෙක් පැත්තේ තියෙන විශාල ගල් පර්වතයකින් පහළට කඩාගෙන හැලෙනවා. එතන තවත් කුඩා දිය ඇල්ලක් නිර්මාණය කරමින් තමයි ඒ දිය පාර බොහොම සිසිලසින් යුක්තව ගලාගෙන බසින්නේ. ඉතින් වැසි සහිත දිනවල මේ දිය ඇල්ලෙන් කඩාගෙන වැටෙන වතුර ප්‍රධාන මාර්ගයටත් විසි වෙනවා කියලා ගම්වාසීන් අපිට කිව්වා. මේ දිය ඇල්ල ගල්කන්ද ඇල්ල හා ගණපති ඇල්ල වශයෙන් හඳුන්වනවා. ඉතින් බලන්නකෝ මේ වැටෙන වතුර හරිම අපූර්වට ගල්පර දිගේ පහළට ගලා බසින අපූර්ව. ඒ දිය ඇල්ලත් බලලා ඉවර වෙලා ආයිත් වැල්ලවාය පැත්තට එන්න ඔන්න ඉතින් අපි පිටත් වුණා. මේ වැල්ලවාය දක්වා යන පාර ඉතාම ලස්සන පාරක්. එක පැත්තකින් අධික බෑවුමකුත් අනෙක් පසින් විශාල කඳු පර්වත හා ගස්කොලන් වලින් මග දෙපස පිරී පවතිනවා. ගොඩක්ම ලස්සන ස්වභාව සෞන්දර්යයකින් අනූන පාරක් තමයි අපි මේ පහු කරන්නේ. බෙරගල හන්දිය පහු කරලා කිලෝමීටර් 24ක් විතර පහු කරමින් ඉදිරියට ආවහම අපිට ඈතින් පෙනුණා දියලුම ඇල්ල මේ විදිහට කඩා හැලෙන අපූර්වය. අපි දැන් ඇවිත් ඉන්නේ ලංකාවේ තෙවනියට උසම දිය ඇල්ල වන දියලුම ඇල්ල බලන්න. ඒක උසානුව ලෝකයේ 361 වෙනි ස්ථානය ලබා ගන්න. බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද කියන ප්‍රදේශයේ තමයි මේ සුන්දර දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. දියලුම ඇල්ලේ උස මීටර් 220ක් පමණ වනවා.
ඉතාමත් අලංකාරව ගල් පර්වතයක් මගින් කඩා හැලෙන මේ දිය ඇල්ලේ සුන්දරත්වය නැරඹීමට දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. මේ දිය ඇල්ලේ විශේෂත්වය තමයි ප්‍රධාන මාර්ගයේ අසල සිටම දිය ඇල්ලේ චමත්කාරය නැරඹීමට පුළුවන් වීම. ඔයාලට කියන්න ඕනි දෙයක් තමයි දියලුම උඩ දියලුම බලන්න යනවනම් එතනට යන පාර දියලුම ඇල්ල පහු කරලා හපුතලේ පැත්තට මීටර් 300ක් පමණ ඉදිරියෙන් තමයි තියෙන්නේ. උඩ දියලුම ගමන ගැන ටිකක් දුෂ්කර නිසා අපි අද එහෙ යන්නේ නැහැ. ඉතින් මේ සුන්දර දියලුම ඇල්ල පෝෂණය වෙන්නේ ඕනාගලෝයේ. දුටු පමණින් සංචාරක සිත් මෝහනය කරන මේ දියලුම ඇල්ල සොබාදහමින් ඌව පළාතට හිමිවන මහඟු සම්පතක්. ඌනාගල ග්‍රාමයේ ආශ්‍රිතව තිබෙන දියඇලි සංඛ්‍යාවෙන් අවසන් දියඇල්ල විදිහට සලකන මේ දියලුම ඇල්ල පළමුව කුඩාඔය හා එක්ව ගලා බැස ඉන්පසුව කිරිඳි ගංගාවට මුසු වෙලා අවසානයේ තිස්ස මහා රාමයේ ආසන්නයේදී මුහුදට එකතු වෙනවා. එහෙනම් දියලුම දියකොමලියට සමුදීලා අපි ආයිත් බෙරගල දක්වා එන්න පිටත් වෙන්න තමයි සූදානම් වුණේ. ඒ එන අතරමඟ තමයි මේ ලස්සන පාලම අපිට හම්බ වුණේ. පාලම යටින් ගලා යන වතුර පාර නිසාත් රෝස්ස ගස්කොළන් නිසාත් ඇඟට පොඩි හීතලක් වගේම හරි සනීපයකුත් දැනෙනවා. ඒ ලස්සන අද්භූත පරිසර පද්ධතිය පව් කරලා අපි ආයිත් බෙරගල දිහාවට ගමන් ආරම්භ කළා. හපුතලේ බෙරගල යන පැතිවලට ඉතාමත් කිට්ටු නිසා දවසේ බොහෝ කාලයක් මේ ස්ථාන මීදුමෙන් මෙන්න මේ විදියට වැහිලා තියෙනවා. වැල්ලවායේ කොස්ලන්දේ ඉඳන් පැමිණි අපි ආයෙත් බෙරගල හන්දියට ආවා. එතන ඉඳන් හපුතලේ දක්වා එන්න ප්‍රධාන මාර්ගයට ඇතුළු වෙන කොටත් ඒ ප්‍රදේශය මීදුමෙන් වැහිලා ගිහින්. හපුතලේ පැත්තට එන සංචාරකයන්ට මේ මීදුම් සහිත පරිසරයක අත්දැකීම් නොඅඩුව විඳ ගන්නට පුළුවන්. මීදුමත් එක්ක හිරි පොදකුත් වැටෙන්න පටන් ගැනීම මේ හපුතලේටම ආවේනික බොහොම සුන්දර දෙයක්. ඉතින් ඇඟට දැනෙන හීතල නිසාම හොඳ ටී එකක් බොන්න අපි කල්පනා කළා. ඒකට සුදුසුම ස්ථානය තමයි ගෝල්ඩන් හිල් ටී සෙන්ටර් එක. ඇත්තටම කිව්වොත් මේ ස්ථානය පහු කරනකොට මේ කැෆේ එකට ඇවිත් ටී එකක් බීලා යන්න කිව්වොත් කවුරුත් ඒක නම් අමතක කරන එකක් නෑ. මේ ටී සෙන්ටර් එක හදලා තියෙන විදිහ නිසාද කොහෙද එතනින් යන ගොඩක් අය මේ කැෆේ එකට ඇවිත් යනවා. පරිසර හිතකාමී විදිහට සහ පෞරාණික බව ඉස්මතු වෙන විදිහට තමයි මේ ටී සෙන්ටර් එක හදලා තියෙන්නේ. කොහොම වුණත් මෙතන රෙස්ටෝරන්ට් එකක් තියෙන නිසා ඕනිම දෙයක් කන්න බොන්න මෙතනින් මිලදී ගන්නට පුළුවන්. රෙස්ටෝරන්ට් එක ඇතුලේ කුඩා වනාන්තරයක් වගේ මල් පැල, විසිතුරු ශාක, පැරණි බඳුන්, ඒ වගේම ලස්සන විදුලි බුබුලු වලින් මේ රෙස්ටෝරන්ට් එක ආලෝකමත් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හපුතල ප්‍රදේශයේ ආශ්‍රිතව කරගෙන ආපු වැවිලි කර්මාන්ත හා හපුතලේ දුම්බ්‍රේ ස්ථානයේ ආරම්භක සමයන්හි ගත්ත ගොඩාක් පැරණි ෆොටෝස් ගැලරි එකක් විදිහට මෙහි සටහන් කරලා තියෙනවා. ඉතින් රසවත් ඒකෝප්පයක රස බලලා අපි ආයෙත් අපේ ගමන පිටත් වුණා. ඒ යන අතරමඟ තමයි හපුතලේ view point එක හම්බ වුණේ. මේ ස්ථානය පහු කරලා යන සංචාරකයන් මෙතන නැවතලා යන්න නම් අමතක කරන්නේ නැහැ. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව යටතේ තමයි මේ view point එක පාලනය වෙන්නේ. මේ ස්ථානයට ආවහම හපුතලේ නගරයට අයත් ගොඩාක් තේවතු, කුඩා නිවාස, ඒ වගේම ප්‍රපාතයේ පාමුලින් යන වැල්ලවාය මාර්ගයත් බලා ගන්නට පුළුවන්. ගොඩක් කඳු මීදුමෙන් වැහිලා ගිහින්. මීදුම නැති දිනවල නම් මේ ස්ථානයට උඩවලව ජලාශය, ලොඩුගම් වෙහෙර ජලාශය,
කතරගම මොනරාගල යන ප්‍රදේශත් පැහැදිලිවම දැක බලාගන්නට පුළුවන්. රාවණා රජුගේ දඩුමොනරේ ආකෘතියක්ද මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙනවා. මේ ස්ථානයට සංචාරකයගේ ආකර්ෂණය තවත් වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුන් නිසා. ඉතින් ඒ view point එකත් බලාගෙන ඉවර වෙලා අපි අපේ ගමන නැවතත් ආරම්භ කළා. ඒකාකාරී වෙහෙසකර ජීවිතයෙන් මිදිලා නිස්කලංක වටපිටාවක ආස්වාදය විඳින්නට එන්න හොඳම තැන හපුතලේ කියලා ඔන්න දැන් අපිට හිතෙනවා. රේල් පීලි දිගේ තේවතු මැදින් පරිසරයේ මිහිරියාව විඳිමින් ඇවිදගෙන යන්නට පුළුවන් කදිම ස්ථානයක් තමයි හපුතලේ කියන්නේ. හපුතලේ ඉන්න බොහෝ ගම්වැසියන්ගේ ජීවනෝපාය තමයි මෙතේ කර්මාන්තය. ඒ වගේම ජනගහනයෙන් බොහොමයක් දමිළ වැසියන්. බණ්ඩාරවල සහ දියතලාව යන නගරවලට ඉතාමත් කිට්ටුවෙන් තමයි හපුතලේ නගරේ පිහිටලා තියෙන්නේ. හපුතලේ නගරේ පහු කරලා මීටර් 100ක් පමණ ඉදිරියට ගියාම වර්ෂ 1869 දී ඉදි කරපු ශාන්ත ඇන්ඩ්‍රූස් දේවස්ථානය අපට හම්බ වෙනවා. මේ දේවස්ථානය එවකට හපුතලේ ආශ්‍රිතව වාසය කළ ක්‍රිස්තු භක්තිකයන් වෙත බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් කරන ලද පරිත්‍යාගයක් ලෙස නම් කෙරෙනවා. වර්ෂ 1969 සැප්තැම්බර් මාස 19 වෙනි දින එය ක්‍රිස්තු භක්තිකයන් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. දේවස්ථානයේ සෑදීම සඳහා ප්‍රධාන වශයෙන් සහභාගී වෙලා තියෙන්නේ චෙයාවුඩ් එස්ටේට් හි හිටපු බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් වූ ජේම්ස් ඇන්ඩ්‍රූස් සහ පීටර් රත්මලේ ස්ටේට් හි හිටපු රිචඩ් විලේ විසින්. බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මේ පල්ලියේ ඉංග්‍රීසි රැස්වීම් පවත්වලා තියෙනවා. ඒ වගේම යුරෝපීය වැවිලිකරුවන් දිනපතාම මෙහි දේවමයන්ට සහභාගී වෙලා තියෙනවා. පල්ලිය වටා ඇති භූමිය විසිතුරු මල් ඒ වගේම ගස් වලින් අලංකාර කර තිබෙනවා. මේ උද්‍යානය හොඳින් නඩත්තු කරන බව අපිට මැනවින් තේරුණා. ඔයාලත් හපුතලේ ආවොත් මේ දේවස්ථානයක් බලාගෙනම යන්න අමතක කරන්න නම් එපා. අපි ආයෙත් හපුතලේ නගරේ පහු කරලා දියතලාව පැත්තට ආවා. ඉතින් මෙච්චර ලස්සන තේවතු යායවල් දැක්කහම අපිට හිතුණා තේවත්තක් මැදින් ඇවිදලා යන්නම ඕනි කියලා. ඉතින් ඒ සඳහා අපි තෝරගත්ත තේවත්ත තමයි මේ තියෙන්නේ. හපුතලේ කලිබැද්ද තේ කර්මාන්ත ශාලාවට අයත් විශාල තේවත්තක තමයි අපි දැන් මේ ඉන්නේ. කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය තමයි මේ තේවතු හරහා ගමන් කරන්නේ. නිසි කලට පොහොර දාලා වැඩි කොළ ඉවත් කරලා මනාව නඩත්තු කරන මේ තේවතු මැදින් හොඳ තේදළු නිෂ්පාදනයක් කර්මාන්ත ශාලාවලට ලැබෙනවා. මේ ඔයාලා දකින්නේ කැලිබැද්ද තේ කර්මාන්ත ශාලාවට අයත් විශාල තේවතු. කැලිබැද්ද කර්මාන්ත ශාලාවේ නිපදවන තේ කොළවලින් සාධන ප්‍රනීත තේකෝප්පයක රස බලන්න අපිට හැකියාව ලැබුණා. ඒ කැලිබැද්ද ටී ෂොප් එකේ. දන්නෙම නැතුව හවස් වෙලා. අද දවසත් ගොඩක් තැන්වල බලන්න අපි කාලය වෙන් කරලා තිබුණා. අපේ රෝඩ් ට්‍රිප් එකේ ගමනාන්තයට තමයි මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි නවාතැන් ගන්න බුක් කරපු නවාතැන තමයි ඇවින්කෝ රෙස්ට් ඉන් හොටෙල් එක. හපුතලේ නගරෙන් කැලිබැද්ද ටී ෆැක්ටරි එකත් අතර තමයි මේ හොටෙල් එක පිහිටලා තියෙන්නේ. සෞම්‍ය දේශගුණයක් සහිත කාලයක් වසර පුරාම පවතින නිසා ගස්කොළන් විසිතුරු මල් වලින් මේ ප්‍රදේශය පිරී පවතිනවා. විවිධ කුඩා පැලෑටි විසිතුරු කොළ තියෙන ගස් මේ හපුතලේ ප්‍රදේශයට ආවේනික වූ ඒවා. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1431ක් පමණ උසකින් තමයි හපුතලේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. ඒ හින්දා මුළු වර්ෂය පුරාම බොහොම සෞම්‍ය කාලගුණයක් පවතිනවා. මනරම් ප්‍රදේශයක් වන හපුතලේ සංචාරකයන්ට ගවේෂණය කිරීම සඳහා ස්වාභාවික ආශ්චර්යයන් සහ විශ්මය ජනක භූදර්ශන මවා පෙන්වනවා. සුන්දර කඳුපන්තීන්, තේවතු යායවල් සහ
මීදුමෙන් අනූන මේ හපුතලේ ප්‍රදේශය නරඹන්නට බොහෝ සංචාරකයන් පැමිණෙනවා. වෙන පළාත්වල දකින්නට තියෙන කර්කශ කටුක පොළව මේ ප්‍රදේශයේ නම් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි වර්ෂය පුරාම සෞම්‍ය දේශගුණයක් තිබීම. ඉතින් අපි නවාතැන් ගන්න ආව ඇවින්කෝ රෙස්ට් ඉන් හොටෙල් එකේ උද්‍යානයත් නිසි පරිදි නඩත්තු කරලා තියෙනවා. මේ හොටෙල් එක කරන නිවැසියන් අපිට කිව්වේ හපුතලේ කිට්ටුවෙන් එනකොට තියෙන අධික මීදුම නිසා ප්‍රධාන මාර්ගයේ තවත් ඉදිරියට ගමන් කරන්නේ නැතිව සංචාරය මග නතර කරලා මේ නවාතැන් ගන්න සංචාරකයන් එනවා කියලා. බොහෝ සංචාරකයන් කොළඹ ඉඳලා එන ගමන් ස්ටේෂන් එකෙන් බැහැලා මේ ප්‍රදේශයේ සංචාරය කරලා රැයක් පහන් කරලා පසුවදා උදෑසන ආයෙත් බදුල්ල පැත්තට ගමන් කරනවා. මේ ඔයාලා දකින්නේ කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන මගී දුම්රිය. අපි ඉන්න හොටෙල් එකට ඒ ට්‍රේන් වීව් එක හොඳටම බලා ගන්න පුළුවන් වුණා. මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන්න මගී දුම්රිය විතරක්ම නෙමෙයි. බඩු ගෙනියන දුම්රිය, තෙල් ගෙනියන දුම්රිය ආදී දුම්රිය ගමන් වාර බොහොමයක් මේ ස්ථානයේ පහු කරගෙන යනවා. ඔයාලට පේනවා ඇති රාත්‍රියේ තියෙන මේදුම ඒ වගේම ගොඩක් සීතලයි. අද දවසේ අපි එන්න තැන උෂ්ණත්වය හරියටම කිව්වොත් සෙල්සියස් අංශක 15ක් පමණ වෙනවා. තරහා ගන්න බැරි තරම් හීතලක්. ඉතින් ඔයාලත් ඒ සීතල විඳගන්න කැමති නම් එන්න හපුතලයට. ඔයාලට නවාතැන් ගන්න තැනක් හොයනවා නම් අපි නැවතුන ඇවින්කෝ රෙස්ට් ඉන් එකට කතා කරලා බොකින් එකකුත් දාගන්න. මේ තමයි අපිට හම්බවුණු ෆැමිලි රූම් එක. ඇටච් බාත්රූම්, බැල්කනි එකක් වගේම හොඳ බෙඩ් එකකුත් මේකේ තියෙනවා. හැබැයි ටී කොෆි මේකින් ෆැසිලිටීස් නම් නැහැ. හැබැයි ඉතින් අපිට අවශ්‍යම දේ වෙච්ච හොට් වෝටර් ෆැසිලිටීස් නම් උපරිමයෙන්ම තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් ටී කොෆි වගේම ප්‍රධාන ආහාර වේලා මේ හොටෙල් එක කරන නිවැසියන්ගෙන් සාදා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට ඕනි මොනාද කියලා පැය 2කට විතර කලින් ඕඩර් එකක් දාන්න සිද්ධ වෙනවා. හපුතලේ ප්‍රදේශයේ සීතල විදිමින් අපේ රැය පහන් කරන්න සූදානම් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රාත්‍රිය උදා වුණේ. ඔන්න එනම් අපේ රෝඩ් ට්‍රිප් එකේ ගමනාන්තය මෙන්න මේ විදිහට අපි සටහන් කරනවා. එහෙනම් අපි ගිහින් එන්න. ඔයාලට සුබම සුබ රාත්‍රියක්. ඉතින් සුපුරුදු පරිදි අපේ Health and Lifestyle with 3 Boys YouTube channel එක subscribe කරන්නත්, අපේ Facebook ඇතුළු social media pages follow කරන්නත් මතක් කරන ගමන්ම අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.